ආයුබෝවන් ඔබ සියලු දෙනාට එළඹෙන මෙම සතියේ එනම් හෙට දිනේ සුවිශේෂී ග්‍රහ යුද්ධයක් සිද්ධ වෙනවා. ඒ බුධ සහ කුජ අතර ග්‍රහ යුද්ධයෙන් සෙන්පති කුජ ජයග්‍රහණය ලබනවා. ඒ ගැන කරන ජ්‍යොතිෂයමය විවරණය මෙතැන් සිට. එහෙනම් මේ ග්‍රහ යුද්ධයේ තතු මේ මෙතැන් සිට බලාපොරොත්තු වන්න. 2025 ඔක්තෝබර් 20 වෙනිදා පස්වරු 12:20ට ග්‍රහලව බුද්ධිමතා පණිවිඩකරුවා ඒ වගේම ලේඛකාධිකාරය වශයෙන් හඳුන්වන බුධ ග්‍රහයා සහ චණ්ඩියා ඒ වගේම හිතුවක්කාරයා සෙන්පතියා යන විරුදාවලිය ලබාගත් සිටින කුජ අතර මේ සටන ග්‍රහ සටන සිද්ධ වෙන ග්‍රහයන් අතර සිටින ග්‍රහ යුද්ධය සිද්ධ වෙනවා. මේ ග්‍රහ යුද්ධයෙන් ඥානකාරක හෙවත් ප්‍රඥාකාරක ග්‍රහයෙක් ලෙස හඳුන්වන වචනයට කාරක බුධ ග්‍රහයා පරාජයටපත් වෙනවා. මේ ග්‍රහ යුද්ධයේ සිද්ධ වෙන්නේ ගුරුට අයත් වීසානකතේ. වීසානකත කියලා කියන්නේ රක්ත වර්ණ පුල්ලිංග ත්‍රිපද අදෝමුඛ තේජෝභූත තාරකා හතරකින් යුක් නැකතක්. ඒ වගේම කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ තුල මෙම ග්‍රහ යුද්ධයේ භාග්‍යස්ථානගතව හෙවත් නවවෙනි භාවයේ තුල තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ අනුව දේශීය වෙළඳපොළ ආගමික ස්ථාන ආගමික නායකයන් වහන්සේලා යන පුද්ගලයන් සහ ස්ථානවලට වරින් වර අඩු වැඩි වශයෙන් ගැටලු ඇතිවන බව පෙන්වු කරන තියෙනවා. ඒ වගේම මෙම මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් මකර ලග්නයත් මකර නවාංශකයත් උදා වෙලා තියෙනවා. ඒ අනුව දෙවැන්නේ රාහු ග්‍රහයාද දෙවැන්නේ ශනිද හත්වැන්නේ උච්ච ගුරුද අටවැන්නේ කේතුද නවවැන්නේ සඳු සමග සිකුරුද දසවැන්නේ රවි කුජ බුධද ගමන් කරලා තිබෙනවා. සටනට කාරක ඒ වගේම තරමක් හිතුවක්කාර ගතිගුණ කරන ග්‍රහයෙක් ලෙස සලකන මේ කුජගේ ජයග්‍රහණය හේතුව මත ආරක්ෂකාංශයන්ගේ කීර්තිනාමය වැඩි වෙන පුවත් අසන්නට ලැබෙන කාලයක් තමයි මේ ඉදිරි දින කිහිපය තුළ කරන්නේ. ඒ වගේම ආයුධ සන්නද්ධ ක්‍රියාකාරිකයින් මත්ද්‍රව්‍ය බෙදා හරින්න නීතියේ රැහැනට ලක්වන පුවත් අසන්නට ලැබෙනවා. ඒ වගේම තත්කාල කේන්ද්‍රයේ තුල රාජ්‍යකාරක රවි 22 වන දෙරකානාධිපතිට අයත්ව ගමන් කිරීම මත රජයේ ඉහළ පෙළේ අයට අසුබතා ඇති කරන්න පුළුවන්. ඒ වගේම රජයේ අභ්‍යන්තර ගැටලුද පෙන්වුම් කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී සමහර ආයතන ප්‍රධානීන්ගේ තනතුරු අහිමි වෙන පුවත්ද අසන්නට අත් විඳින්නට ලැබෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ වගේම මේ බුධගේ පරාජය හේතුවෙන් බුද්ධිමතුන්ට ආචාර මහාචාර්ය වරුන්ට ඒ වගේම බුද්ධිය මෙහෙවා කටයුතු කරන අයට මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට යම් යම් අසුබතා ඇති කරන පුවත් අසන්නට ලැබේ. ඒ වගේම මෙරට සිටි කෘතහස්ත උගත් ප්‍රාමාණිකයෙකුගේ වියෝවක්ත ඉදිරි දින කිහිපය තුළ ඔබට අසන්නට ලැබෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයාද මේ මාසය තුලදී වක්‍ර චලිතය තුල ගමන් කරනවා. ගුරු නොවැම්බර් 12 සිට ලබන වසරේ මාර්තු 12 තෙක් වක්‍ර චලිතයේ ගමන් කිරීම ආරම්භ කරනවා. මේ හේතුව මත ගුරුගේ වක්‍ර චලිතයේ
ගමන් කිරීම හේතුව නිසා උද්ධමනයේ වැඩිවීම ඇති කරන්න පුළුවන්. ඒ වගේම ගුරුගේ වක්‍ර චලිතය ආගමික ස්ථාන ආගමික නායකයන් වහන්සේලාට තදින් බලපාන්න පුළුවන් නිසා එම අංශවල ගුරු නියෝජනය කරන අංශවල යම් යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බුද විශේෂයෙන් කුඩා දරුවන් නියෝජනය කරන ග්‍රහයෙක් නිසා කුඩා දරුවන් ආශ්‍රිතව යම් යම් වෛරස් රෝග ඒ වගේ දේවල් අදකම්පා කරන පුවත් අසන්නට ලැබෙන්න කාලයක් තමයි මේ ඉදිරි කාලයක් තියෙන්නේ. ඊට අමතරව බුද නියෝජනය කරනවා කුඩා ව්‍යාපාරිකයන් වෙළඳපොළ ඒ වගේ දේවල් අයත් නිසා ඒ ආශ්‍රිත කටයුතු වලදී යම් යම් ප්‍රශ්න ගැටලු වලට පවා ජනතාවට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. රාජ්‍යකාරක රවි 22 වන දෙරකානාධිපති දායත්ව ගමන් කිරීම මත රජයට විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන පුවත් නිරන්තරයෙන්ම එන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් 29 තෙක් දුකට පීඩිත ජනතාවට කම්කරුවන් ඒ වගේම දුගී අසරණයන් නියෝජනය කරන ග්‍රහයෙක් ලෙස සලකන සෙනසුරු ග්‍රහයාද මේ මොහොත තුල වක්‍ර චලිතයේ ගමන් කිරීම මත ඉහත සඳහන් කර අංශවලට ඊතන තරම් යහපතක් නැති බව පෙන්වන්න කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී යම් යම් භාණ්ඩවල මිල ගණන් පවා මේ ගත කරන කාල සීමාව තුළදී එන්න පුළුවන්. කම තියෙනවා. තවත් දෙයක් තමයි සෙනසුරු බ්‍රහස්පති මේ කටක රාශියේ යන මොහොත කාලගුණේ ප්‍රබල ලෙස ගැටලු වෙන්න පුළුවන්. සමහර තැන්වලදී ජනතාවට පීඩාකාරී තත්ත්වවලට පවා මේ කාලගුණේ එන්න හැකියාවක් තිබෙනවා. ඔබ සුබ මුහුර්තයක් ලබා දීමේදී ග්‍රහ යුද්ධ ග්‍රහණ පවතින දිනක ලබා නොදීම වැදගත් වෙනවා. මන්දයත් මේ ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත්වන ග්‍රහයා දුබල ග්‍රහයෙක් ලෙස සලකන නිසා මෙවැනි වූ හරබර වූත් ඉතා වැදගත් වූත් ජ්‍යොතිෂමය කරුණු සහිත වීඩියෝ පට ඔබට නැරඹීමට අවශ්‍ය නම් නිරන්තරයෙන්ම සිකුරු මඩල YouTube නාලිකාව හා යාපත් කාලීන වෙන්න. එක සබ්ස්ක්‍රයිබ් කරන්න, එක ෂෙයා කරන්න. මේ ශ්‍රේෂ්ඨයේ සිටින උගතුන් සහ ඒ ප්‍රාමාණික දැනුම තියෙන අයගේ මේ ලබා ගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන්ම සිකුරු මඩල YouTube නාලිකාව සම්බන්ධ වෙන්න. සමට තෙරුවන් සරණයි.